අපේ මේ රට තුල ගොඩක් ස්වභාවික සම්පත් තියෙනවා. අපිට විදේශ විනිමය හොන්න පුළුවන් මේ අලිය දුන්න ඉන්න ස්වභාවික පරිසර තියෙනවා. අලිය තමයි පරිසරයේ සමතුලිතභාවයට බොහොම වැදගත් වෙන සතෙක්. ඒ වගේම විශේෂ වැදගත්කම තමයි ලොකු විදේශ විනිමයක් මේ රටට උපයලා දෙන සතෙක් අලිය කියන්නේ. ඒ වගේම අලියගේ ගැප් කාලය අවුරුදු 2ක්. ඒ කියන්නේ අලිය ක්ලේසියකට අලි පැටියෙක් උත්පාද වෙන්නේ නැහැ. ඒ වගේම මේ තියෙන පරිසරයේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ උත්පාද වෙච්ච පැටියෙකුට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් නැහැ. ගොඩක් වෙලාට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මරණ බයත් එක්ක. අපි ඒ නිසා අලින්ගේ පාර්ශ්වයෙන් හිටගෙන ඉන්නවා. මොකද අලින්ට හඬක් නැති නිසා. ගැටලුවකදී සඳීමක් දෙන්න දෙපාර්ශ්ව වෙනුවෙන්ම හඬක් අවශ්‍යයි. මිනිස් වෙනුවෙන් හඬ තියෙනවා. අලින්ට කතා කරන්න බැරි නිසා අපි අලින්ගේ හඬ වෙලා අලින් වෙනුවෙන් පෙනී සිටිනවා. විශේෂයෙන්ම අලි වගේම ගොවියෝ කියන්නේත් මේ රටේ තාමත් වැදගත් සම්පතක්. වටිනා සම්පතක් ගොවියෝ කියන්නේ. ගොවියන්ට ඒගොල්ලන්ට නිදහසේ ඒගොල්ලන්ගේ වගා කටයුතු කරගන්න. ඒ වගේ මේ වගාවන් අස්වනු නෙළුවාම මේ අස්වන වලට සාධාරණයක් වෙන්න ඕනේ. ඇත්තටම ගොවියෝ ඉල්ලන්න ඕනේ ඒගොල්ලන්ගේ අස්වැන්නට සාධාරණයක් කරලා දෙන්න. අස්වැන්න රැකගත්තා කියලා අතරමැදිය අතර තමයි ඒගොල්ලන්ගේ අස්වැන්නේ ප්‍රතිඵල යන්නේ. ගොවියෝ හැමදාම දුප්පත් ගොවියෝ. නමුත් ඒගොල්ලන්ගේ මහන්සියෙන් අතරමැදි කොටසක් බොහොම මේ ධනවත් ජීවිත ගෙවනවා. ඉතින් එන්නේ තැන් වල තමයි ගොවියෝ නැගී සිටින්න ඕනේ. ඇත්තට මේ වගේ නැගී සිටිනවා නම් අපි හැම ගොවියෙකුටම අපේ සහයෝගයත් ලබා දෙනවා. ඇත්තටම එහෙම ගැටුමක් නැහැ. ඒක මවාපෑමක් කියලා මම හිතන්නේ. ගොවියෝ ගොඩක් දෙනෙක් අපිත් සමග එකතුයි. මොකද අපි ගොවි මහතුරු ගොඩක් දෙනෙක් එක්ක අපි සම්බන්ධන කතා බහ කරලා තියෙනවා. ඒගොල්ලන් සාම්ප්‍රදායික ගොවියන් අතරේ තියෙනවා සත්තුන්ට බොහොම මානසික සලකන ගුණයක්. ඔය ගම්වල ඉන්න ඒ ගොවියන් වල තියෙනවා අපි ජීවිතේ දැකපු හොඳම ගතිගුණ තියෙන මිනිස්සු තමයි ඔය ඈත දුර ගෑත ගම්වල ගොවිකම් කරගෙන ඉන්න මිනිස්සු. ඒගොල්ලන්ට අධ්‍යාපන සහතික ගොඩක් ලොකුවට නැහැ. නමුත් ඒගොල්ලෝ මනුෂ්‍යත්වයෙන් හරිම පොහොසත් මිනිස්සු. ඒ නිසා එයාලා මේ අපි කියන දේ තේරුම් ගන්න. අලි ඉන්නත් ඕනේ. ඒගොල්ලන්ගේ තියෙන කුරුළුපාලුව කියලා කොටසක් තියෙනවා ගොවියන් අතර. ඉතින් ඒ කියන දේවල් වලින් ඒගොල්ලෝ මානුෂීය මිනිස්සු කොටාසයක්. නමුත් මේ යම්කිසි අතරමැදි කොටසක් ඉඳගෙන මේක දේශපාලනික ප්‍රශ්නයක් බවට පත් කරලා යම් යම් වාසි ලබා ගන්න යම් ගැට නැති කරන්න උත්සාහ කරනවා කියලා මට හිතෙන්නේ. අපි කවදාක්වත් අලි ඉන්න ඕනි ගොවියෝ ඉන්න එපා කියන දේ කියලා නෑ. මිනිස්සු ජීවත් වෙන්න ඕනි. ගොවියා කියන්නේ අපිට අවශ්‍ය කෙනෙක් කියන තැන අපි ඉන්නේ. අපිත් ඕන සහයෝගයක් දෙනවා. හැබැයි මානුෂීය වෙන්න ඕනි හැමදේම. ජනතාවට දෙන්න තියෙන ජනතාව සිහිබුද්ධියෙන් ජීවත් වෙන්න කියලා. ජනතාව එක එක මතවලට එක්කෙනා කියන දේවල් එක එක්කෙනා පෙන්වන චිත්‍ර නෙමෙයි. Tamange නැනපමණින් යථාර්ථය තේරුම් ගන්න. අපේ මේ රට තුල ගොඩක් ස්වභාවික සම්පත් තියෙනවා. අපිට විදේශ විනිමය හොන්න පුළුවන් මේ අලිය දුන්න ඉන්න ස්වභාවික පරිසර තියෙනවා. ඒ දේවල් ප්‍රවර්ධනය කරන්න කොහොමද හැම දෙයක්ම සමබරව ගෙනියන්න ඕනි කියලා පක්ෂග්‍රාහී නොවි මධ්‍යස්ථව ඒ වගේම අපි බෞද්ධ වැඩි පිරිසක් ජීවත් වෙන රටක්. අනිත් ආගම් වුණත් මානුෂික ගුණාංග පිළිච්ච ආගම් අපේ රටේ ගොඩක් තියෙන්නේ. ඒ හැම දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අපි මානුෂීයව මේ ප්‍රශ්න දිහා බලලා ප්‍රශ්න තිරසාරව විසඳගෙන විසඳුමකට යන්න අපි උත්සාහ කරමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.